අයිබුවන් අද දවසේ ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් බයික් එකකට බැටරි සවි කරන ආකාරය. මේකෙදි පළවෙනි බැටරියට සහ දෙවෙනි බැටරිය අතරට ෆියුස් එක සම්බන්ධ කරනවා. නමුත් ඕනෑම බැටරි දෙකක් සඳහා මේ ෆියුස් එක භාවිතා කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මේ පළවෙනි බැටරිය සවි කරන්නේ මේකෙදි වයර් හනස්සෙන් එන ධනාග්‍රය බැටරිය ධනාග්‍රයට සම්බන්ධ කරනවා. පළවෙනි බැටරියේ මේ යන අවශ්‍ය ප්‍රමාණයට හිර කරගන්න ඕනේ. ලූස් කනෙක්ෂන් තියන්න හොඳ නැහැ. මේකෙදි මේ බැටරි සවි කරන්නේ ශ්‍රේණිගත ක්‍රමයට. ඒ කියන්නේ ධනාග්‍රය එක බැටරි එක ධනාග්‍රය අනිත් බැටරි ඍණාග්‍රයට සම්බන්ධ කරනවා. එතකොට මේ බැටරි සියල්ලගේම එකතුව තමයි ප්‍රයෝජනයට ගන්නෙ. සාමාන්‍යයෙන් එක බැටරි එක වෝල්ටේජ් එක 12ට වඩා වැඩිපුර තියෙනවා. එතකොට මේ සියල්ලගේම එකතුව සාමාන්‍යයෙන් මේ ස්කූටරේට බැටරි 6ක් එනවා. සමහර බැටරි බයික් වලට ඊට වඩා අඩු ප්‍රමාණයක් එන බයික් තියෙන වැඩි ප්‍රමාණයක් එන බයික් තියෙනවා. මේක නම් යාඩියා ස්කූටරයක්. මේකට බැටරි 6ක් එනවා. මේකෙදි ඒ 12ක් තියෙන බැටරි සාමාන්‍යයෙන් 12ට වැඩිපුර තියෙනවා වෝල්ටේජ් එක බැටරි එක. එතකොට බැටරි සියල්ලගෙම එකතුව බැටරි 6ක් තියෙනවා. ඒ 6ෙම එකතුව 72ට වඩා වැඩි වෙනවා වෝල්ටේජ් එක. ඒක තමයි ප්‍රයෝජනයට ගන්නෙ මේ ස්කූටරේ මෝටරේ කරකවීම සඳහා. මේ බැටරිය ලෙඩ් ඇසිඩ් බැටරියක්. මේ ලෙඩ් ඇසිඩ් බැටරියේ ඊයම් සහ සල්ෆියුරික් අම්ලය ප්‍රතික්‍රියා කරලා තමයි විදුලිය උත්පාදනය කරන්නේ. මං කිව්වා ඔයාලට බැටරි 6ක් තියෙනවා මේ බයික් එකේ කියලා. මේ බැටරි 6න් කුමන හෝ බැටරි එක මොකක් හරි දෝෂයක් ඇති වුණොත් ඒ බැටරි සියල්ලගෙම එකතුවට ඒක බලපානවා. ඒ කියන්නේ බැටරි සියල්ලගෙම එකතුව සමහරලාට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ බයික් එක ගමන් කරන කිලෝමීටර ගාන අඩු වෙන්න පුළුවන්. සමහරලාට බයික් වේගයත් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා බැටරි පරීක්ෂා කිරීමේදී බැටරි පරීක්ෂා කරලා එක බැටරි එක හෝ දෝෂයක් තියෙනවා නම් ඒ බැටරිය රීප්ලේස් කරගන්න ඕනේ. නැත්තම් ඒක අනිත් බැටරි වලටත් බලපානවා. මේ අතුරුපැදි සර්විස් එකේදී අනිවාර්යයෙන්ම සර්විස් කරන්න ඕනේ. කියන්නේ මේ බැටරි ගලවලා හොඳට හොදලා මේ බැටරි වල තියෙන ටර්මිනල් සුද්ධ කරලා ටර්මිනල් පරීක්ෂා කරලා හොඳට හිර කරන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. සාමාන්‍යයෙන් මේ බැටරි වල ටර්මිනල් වල ඔක්සයිඩ් බැඳෙනවා. ඒ නිසා ඒ ටර්මිනල් හොඳට සුද්ධ කරලා තමයි හයි කරන්න ඕනේ. නැත්තම් ඒ බැටරි වල ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ බයික් එක සර්විස් කරද්දී මේ බැටරි ගලවලා සර්විස් කරන එක තමයි හොඳ. ඒ කියන්නේ ඇතුලේ වැලි දූවිලි එහෙම හිටින්න පුළුවන්. ඒ නිසා මේ බැටරි සියල්ලම ගලවලා සර්විස් කරලා නැවත බැටරි චෙක් කරලා මේ ටර්මිනල් චෙක් කරලා ඔක්සයිඩ් අයින් කරලා මේ අවශ්‍ය ප්‍රමාණයට මේ ටර්මිනල් වල යන හිර කරලා සවි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම සර්විස් එක කරනවා නම් මේ බැටරි වල ක්‍රියාකාරීත්වය වැඩිපුර කාලයක් භාවිතා කරන්න පුළුවන්. මේකෙදි මේ අවසාන බැටරිය ඍණාග්‍රයට බයික් එකේ වයර් හනස්සෙන් එන ඍණ ටර්මිනල් එක සවි කරන්න ඕනේ. මේ බයික් වල නියම විදිහට බැටරි පරීක්ෂා කරලා ටර්මිනල් චෙක් කරලා අවශ්‍ය කාලයේදී සර්විස් එක කෙරුවොත් මේ බැටරි වල ක්‍රියාකාරීත්වය දීර්ඝකාලීන කරගන්න පුළුවන්. මේ සවි කරන්නේ අවසාන බැටරි ඍණාග්‍රය. ඉදිරියේදීත් එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා.